කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නව හැමෝම. අද අපි බලන්න යන්නේ වින් බ්‍රේකර් සීසන් 1 එපිසෝඩ් 4. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්වන්නේ හිරගි උමේමියාට කියනවා අපි ලොකු කරදරයක කියලා. උමේමියා කියන්නේ මම දන්නවා කියලා. සෙට් එකම පුදුම වෙනවා මෙයා කොහොමද දන්නේ කියලා. එකපාරම උමේමියා කියන්නේ අනේ අපේ ඉඩම් වලට පැලමදී කියලා. මේ යකා මගුලක් කියවනවා මෙච්චර දෙයක් වෙලා තියෙද්දි. ඉතින් උමේමියා අහන්නේ කට්ටියම මොකෝ මෙතන කියලා. ඉතින් උමේමියා කට්ටියට ගම්බිරිස්තක් කාලේ කිය පැලපෙන්නනවා. සෙට් එකට එපා වෙලා ඉන්නේ. සූවෝ සසකිට කියන්නේ වැඩිය ගණන් ගන්න එපා කියලා. සසකේ හොඳටම බය වෙලා ඉන්නේ. සකුරා හිතන්නේ මේ මිනිහට මොකක්ද තියෙන්නේ මිනිස්සු එයා දිහාවට ඇද ගන්න තරම් කියලා. බැරිම තැන සසකි නැගිටලා කියන්නේ මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න කියලා. සසකි කියන්නේ මම දැක්කා කඩේ යන පාරේ හොරෙක් ඉන්නවා. මම එයාගේ පස්සෙන් ගියා. දන්නේම නැතුව මම ඉන්නේ සිංහ හිස භූමියේ. එයාලා මගේ පස්සෙන් ආවා. මේ දෙන්නා මාව බේරුවා. මම බොෆුරින් අගය කරනවා. අවසානයේදී සිංහ හිස එක්ක රණ්ඩුවක් ඇති වුණා. මට ගොඩක් කනගාටුයි. එතකොට උමේමියා සසකි කියලා කිව්වහම සසකි පුදුම වෙනවා නම දන්නේ කොහොමද කියලා. උමේමියා කියන්නේ ස්තුතියි කියලා. උමේමියා කියන්නේ ඔයා අනිවාර්යෙන් රණ්ඩුවක් ඇති කරා නගරය ආරක්ෂා කරන්න ගියපු නිසානේ. එහෙනම් ඔයාට සමාවක් ගන්න උමනාවක් නැහැ. ඉතුරු ටික ඔයාගේ ලොකු අයියට බලා ගන්න දෙන්න කියලා කියනවා. උමේමියා අහන්නේ මෙයාලා කොහොමද ඔයාව බේරගත්තේ කියලා. සසකි මේ අය එයාලට පහින් ගැව්වා කියලා කිව්වාම උමේමියා හයියෙන් hina වෙලා කියන්නේ එයාලා අනිවා ඔයාලට වෛර කරනවා ඇති කියලා. එකපාරම නීරේ කියන්නේ සකුරා තමයි සටන දුරදිග ගෙනිච්චේ කියලා. සකුරා කට පියාගනින් කියලා කිව්වත් උමේමියා සකුරාගෙන් උඹ සටනක් තෝරගත්තද කියලා. සකුරා නැගිටලා කියන්නේ උන් කිව්වේ ශක්තිය හැමදේම කියලා. ඒත් මූ දුර්වලයන්ට පහර දුන්නා. ඒක ලාමක දෙයක්. ඒක නිසා මට මෙහෙම කියනකොටම කට්ටිය අමුතු විදියට සකුරා දිහා බලාගෙන ඉන්නේ. උමේමියා මට තේරෙනවා කියලා සකුරාගේ ඔළුවට තට්ටු දෙකක් දාලා කියන්නේ ඔයා කතාව හොඳට කිව්වා. මම හිතුවා උන් මෑතකදී ඉඳලා ලාමකයි කියලා. සකුරා ප්‍රධාන වීදියේ ඔයා කරපු දේ මම දන්නවා. අනික ඔයා සසකිටත් අද උදව් කරානේ. අපේ පවුල ආරක්ෂා කරපු එකට ස්තුතියි කියන ගමන් උමේමියා සකුරාගේ ඔළුව අත ගන්නවා. සුගිෂ්ඨා නම් පට්ට තරහෙන් ඉන්නේ. එතකොට සකුරා මොකක්ද මේ වෙන්නේ? මගේ කන රත් වෙනවා. සැහැල්ලු වෙනවා මාව. මම හිතන්නේ මම දන්නවා. ඇයි හැමෝම ඔහුට ආකර්ශනීය කියලා. ඔහු මෙහෙ ඉන්න එකෙන් අපිට ආරක්ෂාවක් දැනෙනවා. සකුරා අකමැත්තෙන් උනත් උමේමියාගේ අත ගසලා කියන්නේ කවුද ඔයාව මගේ ලොකු අයියා කරේ කියලා. උමේමියා කියන්නේ නගරේ ඉන්න හැමෝම මගේ පවුලේ අය තමයි කියලා. ඉතින් මේ වෙලාවේ හිරගිට කජී කියලා කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. එයා අමාරුවෙන් කියන්නේ සිංහ හිස කියලා. එකපාරම අපිට ඇහෙන්නේ පොඩි කෙනෙක් කනවක් කියලා කියනවා. ඒ සිංහ හිසේ නායකයා. එයාගේ නම ටොමියමා චෝජි. ඌ නම් පොඩි එකෙක් වගේමයි. ඌ කියන්නේ උමේ අපි ලස්සන පිරිසිදු සටනක් කරමු කියලා. සකුරා සතුටු වෙනවා. අර ජෝටත් වඩා දක්ෂ කෙනෙක් ආපු නිසා. එකපාරම පිටිපස්සේ ඉන්න උමේමියාගේ ශක්තිය එළියට එනවා වගේ පෙන්නනවා. මේ කතාවේ පවර්ස් නෑ. ඒත් නිකන් එයාගේ ශක්තිය පෙන්වන්න ඕන නිසා ඒ වගේ දෙයක් පෙන්වන්නේ. උමේමියා එකපාරටම වෙනස් වෙනවා. ඒක සකුරාට තදින් දැනෙනවා. උමේමියා චෝජි ඉන්න තැනට යනවා. සකුරත් යනවා. එයාගේ පස්සෙන් සකුරා විතරක් නෙමෙයි හැමෝම යනවා. උමේමියා ටිකක් දුර ගිහින් කියන්නේ ඔයාලා උතන ඉන්න කියලා. සකුරා සටනට අපිවත් එක්කයි යන්න කිව්වාම උමේමියා දරුණුවට කියන්නේ මම ආයේ කියන්නේ නෑ කියලා. සකුරත් බය වෙලා යනවා. සකුරා හිතන්නේ මේ ඉස්සල්ලා හිටපු ජොලි මෝඩයා නෙමෙයිනේ කියලා. ජෝජි බොෆුරින් වල කෙනෙක්ට පහර දීලා අරන් ඇවිත් තියෙන්නේ. ජෝජි එකින් එක කිය උමේමියාගේ වටේ දුවනවා. උමේමියා කියන්නේ අපි පළමු පියවර ගත්ත බව ඇත්ත. ඒත් උඹ දැනටමත් ගොඩක් දේවල් කරලා 5 දෙනෙක් විතර බිම දාලා බොෆුරින් වල. උමේමියා මෙතනදි කියන්නේ සටන පිළිගත්ත වගේ කතාවක්. උඹ ඉක්මනට ගෙදර යන්න ඕන. මෙහෙම කියපු ගමන් ජෝජි උමේමියාට පයින් පාරක් දුන්නත් උමේමියා ඒක දශමයක්වත් හෙලවෙන්නේ නැතුව ඒ කකුල අල්ලන් ඉන්නේ. සෙට් එක පුදුම වෙනවා. උමේමියා කියන්නේ වෙනදා වගේමයි. උඹ නොයිවසිලිවත්. එතකොට ජෝජි ඔන්න උමේ මම සටන පටන් ගත්තා. දැන් ඔයාගේ වාරේ කියලා පහර දෙන්න කියලා කියනවා. එතකොට උමේමියා අහන්නේ ඇයි ඔච්චර ගහගන්න ඕනේ කියලා. ජෝජි කියන්නේ එහෙම එකක් නෑ. මට රණ්ඩු වෙන්න ඕනේ කියලා එකක් නෑ. මට ඕන ඔයාව කියලා. ජෝජි කියන්නේ මම උඩම කෙනා වුණ දවසේ ඉඳන් හෙන කම්මැලි. ඒත් උඹ පට්ටම සතුටින් ඉන්නේ. ඒක සාධාරණ නෑ. මට ඕන බොෆුරින් උඹත් එක්කම මගේ කරගන්න. එතකොට උමේමියා ඒක අමාරු වෙන්නේ නැති කියලා
කිව්වාම සිංහහිසේ සෙට් එක එතනට එනවා. අපේ ලොක්කට නරක වචන කියන්න එපා ගාගෙන ජෝජි අහන්නේ උඹලා මොනාද මෙහෙ කරන්නේ කියලා. අර ජෝ ඇවිල්ලා කියන්නේ ඔයා ඇවිල්ලා මුන්ට ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. මම ඔයාට උණ කතාව කියපු ගමන් ඔයා මෙතනට ආවා. මම කියලා ඉවර වෙනකන් ඔයා හිටියේ නෑ. ඒයි රිවර්සි කියලා කිව්වහම බොෆ්රින් පැත්තේ කට්ටිය මෙතනට එනවා. සකුරාට තමයි අර රිවර්සි කියලා කිව්වේ. සකුරා ඇවිල්ලා ආශැගී කියලා කියනවා. උමේමියා උන් දැනටමත් කියපු ගමන් අනික් අයත් මොනාද කියවනවා. සකුරා කටවහා ගන්න කියලා කියන්නේ මම ද්වන්ද සටනක් නවත්තන්නේ නෑ. ඒත් මම ආක්‍රමණයක් වෙනකම් බලන් ඉන්නෙත් නෑ කියලා. එතකොට උමේමියා සකුරා ගැන සතුටු වෙනවා. එතකොට චෝජි අපි ද්වන්ද සටනක් කරන්න ලෑස්ති වුණා. ආපහු යන්න හැමෝම කියලා සිංහහිසේ ආයට බනිනවා. ජෝ කියන්නේ ඒක මෙතන හරියන්නේ නෑ වටපිට බලන්න කියලා. එතකොට අපිට පෙන්වන්නේ බොෆරින් ගොඩනැගිල්ලේ ජනේලෙ ළඟ ළමයි පිරීලා ඉන්න විදිහ. උමේමියා කාටවත් හෙලවෙන්න එපා කියලා ජෝජි ළඟට යනවා. ගිහින් කියන්නේ මම උඹත් එක්ක තනියම එන්නම්. උඹේ කොල්ලන්ට පස්සට යන්න කියලා. ජෝජිත් කැමති වෙනවා. එතකොට එතන සිංහහිසේ එක්කෙනෙක් උමේමියාට සොෆ්ටියෙක් කියලා කියනවා. එතකොට සුගිෂ්ටා මම උඹව කඩනවා කියලා කියනවා. කට්ටිය එක එක අයට හින්ට් ගහගන්නවා. විහිළු කරගන්නවා. ජෝ යෝජනා කරනවා තනි තනිව සටන් කරන පොඩි උත්සවයක් තියමු කියලා. ටීම් මැච් එකක් වගේ. දැන් සටන් කරන අයව බෙදනවා. චෝජි උමේමියයි, ජෝයි සකුරයි, සුගිෂ්ටයි අරිමයි, සූෝයි කනුමයි. උමේමියා අකමැති වුණත් අනිත් අය කැමති කියන නිසා උමේමියාට කරන්න දෙයක් නෑ. එතනට එක්කෙනෙක් ඇවිදන්න ඇවිල්ලා අහන්නේ මටත් එන්න පුළුවන්ද කියලා. එයා ඉල්ලන්නේ හිරගිව සටනට. එයා සාකෝ කියලා කෙනෙක්. හිරගි එයාව දන්නවා වගේ. සාකෝ ඔයා කියලා පුදුම වෙනවා. කලින් සටනට අකමැත්තෙන් හිටපු හිරගි උමේමියාට කියන්නේ සමා වෙන්න උමේමියා මම සටනට එකතු වෙනවා කියලා. ඉතින් දැන් කැෆේ එකේ කට්ටිය කයියක් ගහගෙන ඉන්නේ. නීරේ බය වෙලා ඉන්නේ වලියක් නිසා. කොටව කට්ටියට කන්න ගේනවා. සකුරා හොගාලා කනවා. දැන් මෙතනට උමේමියා ඇවිල්ලා කොටව ලස්සනයි අනන් මනන් කියනවා. තව උමේමියාගේ පැලගනත් කියලා ෆොටෝසුත් පෙන්නනවා. සූවෝ කියන්නේ උමේමියා ඇයට ආදරෙයි වගේ නේ කියලා. සකුරා රතු වෙලා යනවා. එතකොට උමේමියා පිස්සුද උඹලට මේ වගේ පොඩි නංගි කියලා කියනවා. එතකොට කොටෝහා එහෙම නෙමෙයි අපි හැදුනේ එකම නිවාසේ. උමේ අපි සහෝදරයෝ කියලා කියන්න තීරණය කරා කිව්වහම සකුරා එච්චරද කියලා කූල් වෙනවා. කොටෝහට සකුරාගේ වෙනස තේරෙනවා. එයාටත් hina යනවා. සකුරා කොටෝහාගේ වයස අහන්න උමනාවට අක්කද නංගිද කියලා අහනවා. කොටෝහත් දැනගෙනම 16යි කියලා කියනවා. බලන් ඉන්න බැරි තන සුගිෂ්ට සකුරාට පුටුවෙන් දමලා ගහනවා. සකුරා නූලෙන් තමයි බේරෙන්නේ. සකුරා කියන්නේ කොටෝහ 16ට වඩා පරිණිත කෙනෙක් වගේ පේනවා කියලා. එතකොට උමේමියා එකපාරටම උඹ හරි කොටෝහ පරිණිතයි කියලා කියන්නේ අමුතු විදිහට. එතන ඉඳන් හිරගේ සකුරාට කියන්නේ උමේමියා කොටෝහා ගැන සැලකිලිමත්. ඇය අනතුරේ කියලා ඔහු දැනගත්තොත් ඉතුරු ටික දන්නවනේ. ඉතින් හිරගේ මෙහෙම කියන්නේ භයානක විදිහට. දැන් කට්ටිය කනගමන් ඉන්නේ. හිරගේ පරණ මතකකට යනවා. ඒත් අපිට තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියලා. උමේමියා කෑග ගහ ඉන්නේ කැමර හයි කියලා. උමේමියා කන්නේ නැද්ද කියලා ඇහුවාම හිරගේ පීය විසිහට එනවා. හිරගේ කනගමන් කියන්නේ මම පරණ සිංහ හිස ගැන හිතුවේ කියලා. සකුරා අහන්නේ එයාලා කලින් මොන වගේ අයද කියලා. හිරගි කියන්නේ උන් විශ්වාස කරන්නේ ශක්තිය හැමදේම කියලා. උන් සැලකිලිමත් වෙන්නේ ශක්තිමත් සටන්කරුවන් ගැන විතරයි. උන් යන තැන වලි. අපි ලොකු වලියක් දාගත්තා කාලෙකට කලින්. ඒත් ජෝජි බලයට ආපු දවසේ ඉඳලා නරක කටකතා පැතිරුණා. උන් හැමතැනම රණ්ඩු දාගත්තලු. ජෝජි සහ ජෝ ඉස්සර උන්ගේ කණ්ඩායම් ගැන හිතන්න ගත්තලු. ඒ දෙන්න එයාලගේ කණ්ඩායම් ගැන ගැඹුරින් සැලකිලිමත් වුණා. උන් ශක්තියේ සංකේතය. ඉතින් හිරගේ කාලත් ඉවරයි. උමේමියා කියන්නේ හෙට කතා කරාම අපි බලාගමු කියලා. සකුරා කියන්නේ කතා කරන්න නෙමෙයි අපි යන්නේ ගහ ගන්න කියලා. උමේමියා කියන්නේ සටන කියන්නේ සංවාද තමයි සකුරා කියලා. පංචක කියන්නේ සමහර වෙලාවට හොඳ භාෂාවක්. ඉතින් දැන් කට්ටිය යන්න එළියට ඇවිල්ලා ඉන්නේ. සසකේ හැමෝටම කියන්නේ මාව බේරගත්තට ස්තුතියි කියලා. කට්ටිය ඒකට අවුලක් නෑ කියලා කියනකොට සකුරා මම ඔයා
වෙනුවෙන් සටන් කරන්නේ නෑ කියලා කියනවා. එතකොටම කොටෝහා ඔයාට පුළුවන් ඒක මට බාර දෙන්න කියලා කියන්න. මොකද සකුරා දන්නේ නෑනේ කෙනෙක් එක්ක මිත්‍රශීලීව හැසිරෙන්න. සකුරා අකමැත්තෙන් ඒක කියනවා. නීරේ කියන්නේ සකුරා රතු වෙලා කියලා. ඉතින් ඊළඟ දවසේ සකුරා මම වෙන කෙනෙක් වෙනුවෙන් සටන් කරන පළවෙනි පාර කියලා සිංහ හිසේ භූමියට කට්ටියත් එක්ක යනකොට මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද කතාව? හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කරන්න. අනික් අය දන්නේ නැහැ කියලා හිතන කතාවට අදාළ ඔයා දන්න දේවල් තියෙනවා නම් හා මගේ හෝ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. සුබ දවසක්. ජය වේවා.